ජගත් සිරිදාස මාමගේ එකම පිරිමි දරුවා. ඔහුට බාල නැගිනියන් තිදෙනෙක්ද ඉන්නවා. ජගත්ගේ අම්මා උත්පලවි ලෙඩ ඇඳේ ඉන්නේ. සිරිදාස මාමට දැන් හරි හමන් රැකියාවක් නොතිබුණාට ඔහු මිහිට කලකට ඉහත CTV ඩිපෝයේ මුරකරු විදියට සේවය කළා. තම බිරිඳගේ උත්පලවීමත් සමග ඇයට ආවතේව කිරීම හා කුඩා දියණියන් තිදෙනා බලා ගැනීම සඳහා ඔහු ඔහුගේ රැකියාව අතරමැද ඇතහැර දැමුවා. ඒ නිසා ගෙදර අගහිඟකම් වගේම අම්මාගේ බෙහෙත් හෙත්තල වියදම්, තම නැගණියන්ගේ අධ්‍යාපන කටයුතු වලට යන වියදම් දැරීම සඳහා ජගත් පොළු ගැටියා කාලේ සිටම වෙහෙස මහන්සි වී කුලියක් මලියක් කර මුදල් හම්බ කළේ තම අධ්‍යාපනයටද ආයුබෝවන් කියමින්. ඔහොම අධික වෙහෙස මහන්සි වී ඔහු උපයන සොච්චම සතියක්වත් අඩු නොකර තම පියාට තබන්නට ඔහු පුරුදු වී සිටියා. වැස්ස කාලවල කුලියක් කරගන්නවත් නොහැකි දවස්වලට ඔහු හොඳටම මනසින් කඩා වැටුණා. ගෙදර අගහිඟකම් දරා ගන්න බැරුව ඔහොම කල්පනා කර කර ඉන්නකොට ඔහුට එක අදහසක් ආවා. ඒ ගමේ මුදලාලිගෙන් ට්‍රීවිල් එකක් ඉල්ලගෙන හයර් දුවන්න. ඔය විදිහට තමයි ඔහු පිළියන්දර ටවුන් එකේ ට්‍රීවිල් පාක් එකේ ට්‍රීවිල් රථ රියදුරෙක් බවට පත් උනේ. ඔහු ඉතා හිංසක හුඟක් හොඳ කොල්ලෙක් නිසා ට්‍රීවිල් පාක් එකේ සියල්ලෝම ඔහුට බේවින් ආදරය කළා. ඔහුට හයර් එහෙමත් ගොඩක් සෙට් වුණා. ඔය විදියට යහමින් මුදල් උපයලා අතමිට සරු කරගත්තා. ජගත් ගෙදර අයව සතුටින් තියන්න ලොකු වෙහෙසක් ගත්තා. ඔහු රෑ 12 විතර වනතුරු පාක් එකේ රැඳී සිටමින් හයර් දිව්වා. මේත් ඒ වගේ රෑ වුණ දවසක්. දැන් මම මෙතෙන් සිට ජගත් විදිහට කතාව කියන්නම්. ඔන්න එදත් වෙනදා වගේම මම පාක් එකේ ට්‍රීවිල් එක ගහගෙන හිටියේ. තව එක හයර් එකක් හරි වැදුනොත් එහෙම මම ගෙදර යන්න හිතාගෙන. එහෙම හිතලා ටික වෙලාවයි ගියේ. ලස්සනම ලස්සන කෙල්ලෙක් පොඩි දරුවෙකුත් වඩාගෙන මගේ ට්‍රීවිල් එක ළඟට ආවා. අයියා, මාව බෙලෙක් කඩේ හන්දියට දාන්න පුළුවන්ද? හා, නගින්න නංගි. එහෙම කිව්වමින් මම ට්‍රීවිල් එක පණ ගැන්නුවා. ඇය ට්‍රීවිල් එකට ගොඩ වුණා. මා කිසිත් නොඅසාම ට්‍රීවිල් එක ඉදිරියට පැදෙව්වා. ටික දුරක් යද්දී මට ඉකිමිදින හඬක් ආවා. ඉතින් යන ගමන්ම මම මැද කණ්ණාඩියේ ඇය දෙස බැලුවා. ඇයගේ ලස්සන සුදු මූණ රතු වෙලා කඳුළු කම්මුල් දෙක පුරා ගලා යමින් තිබුණා. ඇයි නංගි? මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔයා අඬන්නේ ඇයි? මම එහෙම ඇහුවාම ඇයි හිමිහිට මූණ ඔසවලා මා දෙස බැලුවා. ඇයගේ ලස්සන ඇස් දෙක රතු වෙලා තිබුණා. ඒ මූණ දැක්කහම මට දුක හිතුණා. ටික වෙලාවක් නිහඬව හිටපු ඇය හඬ අවදි කළා. ඔව් අයියේ, මම දරුවෙක් එක්ක තනි වෙලා. මගේ මිනිහා වෙන ගෑණියෙක් ගෙදරට අරගෙන ආවා. මාව ගෙදරින් දොට්ට දැම්ම දරුවත් එක්කම. මම එයාට කොච්චර ආදරේ කළාද? ඒ වුණාට එයාට මගේ ආදරේ වටින්නේ නැති වුණා අයියේ. මම යාළුවෙක්ගේ ගෙදර හිටියේ මේ දවස් ටිකේම. හැමදාම අනුන්ට කරදර කරන්න බෑනේ.
මම අද අපේ ගෙදර යනවා අයියේ. දරුවව අම්මට බලා ගන්න දීලා වැඩකටවත් යනවා. මගේ දරුවව හදා ගන්න ඕනිනේ. ඇයි නැවතත් පිටිබිනිනවා? මට දැනුණ වේදනාව කියන්න වචන නැහැ. ඇය කොච්චර ලස්සනද? මෙච්චර ලස්සන ගෑණියෙක්වත් අතෑරියා නම් ඌ මිනිහෙක් වෙන්න බෑ. ඌ නම් අමු මමු කාලකන්ණියෙක්. මම සිතුවිලි අතරමං වෙලා හිටියේ. මම පියවි සිහියට ආවේ ඇය කහින සද්දය ඇහිලා. නංගි, ඔයාලා කෑවද රැට? මම එහෙම ඇහුවේ ඇත්තටම අනුකම්පා මුසු හැංගීමේ. දැන් කන්න බෑ අයියේ. තව ටික දුරයිනේ. ගෙදර ගිහින් කන්නම්. එයා එහෙම කිව්වට මගේ හිතට හරි නෑ. මම යන ගමන් කඩයක් ළඟින් නවත්තලා මාළු පාන් දෙකකුයි බීම බෝතලයකුයි අරන් ඇය අත තැබුවා. ඇය පුදුමයෙන් මා දෙස නෙත්‍යමා බිම බලාගත්තා. දැන් මගේ ට්‍රීවිල් එකේ වේගය ටික බාල වෙනවා. ලං වෙන්න ඇය බහිනව නේද කියලා මතක් වෙද්දි මගේ හිතට අමෝතු දුකක් දැනෙන්න ගත්තා. ඇයගේ ලස්සනත් අසරණකමත් දැකපු මම ඇයට ආදරය කරන්න පටන් අරන් දෝ කියලා මට හිතුණා. ඇයට අරන් දුන්න කිසි දෙයක් ඇය කෑවේ නෑ. ඇය ඒ ටික බෑගේ දාගත්තා. ඔන්න කොහොම හරි බෙලෙක් කඩේ හන්දියට ආවා. හන්දියේ නවත්තපු මම ඇය දිහා හැරිලා බැලුවා. මා දිහා බලපු ඇය එතනින් පාරක් වෙන්නලා ඒකේ යමු කිව්වා. මමත් ඇයගේ වචනය අනුව වියපැදෙව්වා. එක ළඟ ගෙවල් සෙට් එක පසු කරගෙන ටික දුරක් ගියා. ඔන්න දැන් පාළු පැත්තකට ආවා. එකම ගියක්වත් පේන්නේ නැහැ. මෙන්න එකපාරටම කතා කළා. අයියේ මාව උතනින් දාන්න. අපේ ගෙදරට ඔය අඩි පාරෙන් යන්න තියෙන්නේ. කීයද අයියේ ගාන? ඇය දරුවත් අරගෙන බහින ගමන් එහෙම ඇහුවා. මට යාගෙන් සල්ලි ගන්න උවමනාවක් තිබුණේ නැහැ. හරි නංගි. සල්ලි ඕනි නෑ. පරිස්සමෙන් යන්න. එහෙම හරි නෑනේ අයියේ. සල්ලි ගන්න. ඇය සල්ලි කොල ටිකක් දිගු කළා. එපා. ඔයා පරිස්සමෙන් යන්නකෝ. ඔයා කියන දෙයක් තමයි. හරි මම යන්නම්. ඔයා යන්න අයියේ. ඔයා කරපු හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. හරි නංගි. ආයෙත් කවදා හරි හමු වෙයිනේ නේද? බයි නංගි. එහෙම කියලා මම ට්‍රීවිල් එක ස්ටාර්ට් කළා. ඒත් ඇයි මා දිහා බලන් ඉන්නවා මිස යන පාටක් නෑ. නංගි දැන් ගොඩක් රැ වෙලා. තනියෙන් යන්න බයද? මං ගෙදරට දාන්නද? ඕනි නෑ අයියේ. මම යන්නම්. අයියා යන්න. එහෙම කිය ඇය හෙමීට පස්සෙන් පස්සට යනවා. ඇය ෆෝන් එකේ ටෝච් එකක් ගහගත්තා. හරි නංගි. ඔන්න මම ගියා. ඔයා පරිස්සමට යන්න. ටටා. එහෙම කියමින් මම හෙමින් ඉදිරියට ඇදෙද්දි මම නිකමට ඇය දෙස බැලුවා. කොහේ? මේ තප්පරේට කොහෙද ගියාද?
යන්නේ නැති රැත් වෙලානේ. මමත් ඉක්මනට මහපාරට දාලා වේගය ටිකක් වැඩි කළේ. ඉක්මනටම ගෙදර යන්න හිතාගෙන. ගෙදර යන වෙලාව වෙනතුරු මට මෙවි පෙනුනේ ඇයිගේ අහිංසක ලස්සන හිනාව. ඔව් මම දන්නවා. ඇත්තටම මම ඇයට ආදරය කරන්න පටන් අරන්. සිතුවිලිත් සමග අතරමං වුණ මා ගෙදරට ආවේ කොහොමද කියලාවත් මතක නැහැ. ගෙදරට ගොඩ වුණ මා මූණකට හොදගෙන ඇඳට වැටුනේ ඇඟට දැනෙන විඩාව නිසා නිදා ගන්න උනත් ආදරබර සිතුවිලි වලින් මසිත වෙලිය ගියේ නින්දද අමතක කරන ගමන්. පහුවදාට එළිවනතුරු මා නොවිසිල්ලෙන් බලා සිටියේ උදේට යාළගේ ගෙවල් පැත්තේ කරක් ගහන්න හිතාගෙන. පුදුම ලස්සනක් ඇය සතුව තිබුණේ. මායට වශී වී හමාරයි. ඇයගේ දරුවා මට මගේම දරුවා වගේ. මට නම් තවත් ඉවසන් ඉන්න බෑ. ඇයට මගේ ආදරේ කියන්න තමයි මගේ හිත. නමුත් මම කොහොමද එකපාරට මේක කියන්නේ? එයා මොනව හිතයිද මම ගැන? සිතුවිලි අතර හිර වී සිටි මට යන්තම් නිින්ද යන්නේ නැති. චූටි නංගිගේ කෑ ගැහිල්ල ඇහිලා මම විගහට එළියට දිව්වා. අම්මෝ මාර කුණු ගඳක් නේ තියෙන්නේ. සතෙක්වත් මැරලත් දන්නේ නැහැ තාත්තේ. චූටි නංගි පාසල් යාමට ලෑස්ති වෙන ගම තාත්තාට කියනු ඇසුනමා ඒ දෙසට පියමැන්නා. ඇයි චූටි නංගි? මොකද බෙරිහම් දෙන්නේ? අම්මෝ මාර බඩයිනේ. මොකක්ද? මා ඇසුවේ ඉවසාගත නොහැකි දුර්ගන්ධය නිසායි. ඒක තමයි අයියා මම තාත්තට කිව්වේ පුදුම ගඳක් නේ තියෙන්නේ. ඉන්නවකෝ මම එළියට ගිහින් බලන්න. එළියට ආපු මම ගඳ එන පැත්තට ඇවිද ගියා. මල් හත්තිගේ ඒ ගඳ එන්නේ මගේ ත්‍රිවිල් එක ඇතුලේ. මම එබිල බැලුවා. දෙයනේ ත්‍රිවිල් එකේ පිටුපස සීට් එක පුරාම සැරෝ පිරීලා. පණුව චුරු චුරු ගානවා. හරියට මිනිහක් වුණ වෙලා වගේ. මේ මොනවද දෙයනේ? අත කෑ ගැහුණා. අපේ තාත්තා දුවගෙන ආවා. සතෙක් මැරලා කුණු වෙලාද? මම එහෙම හිතුවේ ඊයේ රෑ මම ඇයව ගෙනිහින් දාලා එනකොට එහෙම මුකුත් තිබුණේ නෑනේ. රෑ මොකෙක් හරි සතෙක් ගෙනත් කන්නේ නැති. එහෙම කියමින් මා ගෙට ගොඩ වුණා. ඉක්මනට ත්‍රිවිල් එක හොදලා දාපු මම ලෑස්ති වුණේ ඇයව බලන්න යන්න හිතාගෙන. ඔන්න ඊයේ රෑ වගේම රෑ 11ට විතර අදත් ඇය පැමිණියා. මට දැනුණ සතුට කියා නිම කරගන්න නොහැකි වුණා. දවල් ඇයව බලන්න යන්නවත් නිදහසක් තිබුණේ නැති නිසා මම හෙන දුකෙන් හිටියේ. අයියේ මාව ගේ ළඟට දානවද? හැබැයි ඔන්න අද නම් සල්ලි ගන්න ඕනේ. නැතිනම් ආයේ කවදාවත් අයියාගේ ත්‍රිවිල් එකට නගින්නේ නෑ හොඳේ. හරි නංගි නගින්නකෝ අපි යමු. මම එහෙම කියමින් ඇයිද කැටුව කටුබැද්ද පාරට දැම්මා. මම වුමනාවෙන්ම හුඟා කිමින් තමයි ත්‍රිවිල් එක පැදෙව්වේ. මම හොරෙන් ඇය දෙස බල ගියේ හරි ආසාවෙන්. ඔය විදියට හිතේ තියෙන දේ ඇය බහිනතුරුම කියා ගන්න බැරි වුණා මට. එදත් පෙර දවස වගේම සිදුවීමකින් හමුවීම කෙලවර වුණා. මගේ හිතට මාර වේදනාවක් දැනුණා. ඇය දාලා යද්දී. අයියෝ මට අදත් ඇයට මගේ හිතේ තියෙන ආදරේ කියන්න බැරි වුණානේ. මම සුසුම් හිතුවා.
ඔන්න පෙරදා වගේම රෑ පහන් කර උදේම අවදි වුණේ ඇය බලන්න ඇයගේ ගේ ළඟට යන්න හිතාගෙන. ඒ වුණාට ලෑස්ති වෙලා ත්‍රිවිල් එක ළඟට ගියාම තමයි මට තරු විසිරුනේ. පෙරදා වගේම ත්‍රිවිල් එකේ කුණු පණුව පිරෙලා. මේ මොකද මේ? යකෝ කවුරු හරි විෂයාවට කරන වැඩක්ද මේ? හිතින් බැන බැන මම ත්‍රිරෝද රථයේ හේතුවා. ඉන්පසු මුලින්ම පාක් එකට ගිය මම ත්‍රිවිල් එක නවත්තලා කඩේකට ගිහින් තේ බිව්වා. මාව දැකපු කසුනා මනමාල හිනාවක් දාගෙන මා දෙස බලා සිටියා. මොකද බං උඹ hina වෙන්නේ? කසුනා දෙස බලා hina වුණ මා ඇසුවේ ඌට එකක් බොරුවට ගහන ගම. ආව් කොල්ලගේ මූණේ තියෙන පෙම් පාට බලපංකෝ මොකද්ද වෙනසට හේතුව? කියපන් අගේ නොකර අපිටත් දැනගන්න. ඌ එහෙම කියද්දී බොරු තරහක් මවා ගත්තා. හිතේ අතින් අමෝතු සතුටක් දැනුණා. මම ඌට සියල්ල පැවසුවා. ඌ කිව්වේ උඹට අවුලක් නැතිනම් කාටවත් වැඩක් නෑනේ කියලා. උඹ කෙල්ලට කියපන් කියලා. මම ඌට අඬ ගැහුවා මාත් සමග යාමට. ඌගේ ත්‍රිවිල් එක පාක් එකේ තියලා මගේ එකට ගොඩ වුණා. යන අතර මගදී මම ඇයට ලොකු චොකලට් එකකුත් ගත්තා. ඔන්න බෙලෙක් කඩේ හන්දියෙන් හරවලා ඇයගේ ගෙදර තියෙන පාරේ ගියා. යනවා අම්මු කැලේ එක ගෙයක් නැහැ. මම රැට ගියාට වටපිට දැක්කේ නෑනේ. උඹට හොඳටම ෂුවර්ද පාර මේක කියලා? බලලා බැරිම තැන ඌ ඇහුවා. ඔව් බං මේ පාරේ තමයි. මම දවස් දෙකක්ම ආවනේ. මෙන්න මෙතන තමයි තැන. මේ ගල තියෙන්නේ. මෙතන? උඹට පිස්සුද බං? මෙතන කොහෙද ගෙවල්? ඔය අඩිපාරක් වගේ තියෙන්නේ සෝන් පිටියට. බේබද්දු හදාගත්ත පාර. ඔය හරිය ගෙවල් නෑ. මමත් මගේ යාළුවෝ එක්ක සෙට් වෙලා තියෙනවා. ඔතන බොන්න. ඒකී උඹව රවට්ටලා. නැතිනම් උඹට පාර වැරදිලා. ඔහු එහෙම කියද්දී මම බලාගත්තට බලා සිටියේ මුකුත් හිතා ගන්න බැරුව. මට හොඳට මතකයි. මෙතන තමයි ඇය දැස්සේ. ත්‍රිවිල් එලවන අපිට කාරවල් වරදීද? ඇය මට බොරුවක් කළාද? අරෝ කිව්වත් වගේ. ඒත් ඇයි? මගේ හිත හොඳටම රිදුණා. ටික වෙලාවක් සිතුවිලි අතර සටන් කරපු මා නැවත ත්‍රිවිල් එක ස්ටාර්ට් කරගත්තේ දැසේ කඳුළු පුරව ගනිමි. අපි යමු බං. එහෙම කිව්ව මම ත්‍රිවිල් එක පැදවුවා මිස අපි දෙදෙනා අතර එකදු වචනයක් කොමාරු වුණේ නැහැ. පාක් එකට පැමිණි මා ත්‍රිවිල් එක නැවැත්තුවට පසු කසුනා මගේ පිටට තට්ටුවක් දාලා මා දිහා දුකෙන් බලලා බැහැලා ගියා. නැවතත් මගේ හදවත දුකෙන් බර වුණා. ඇයි එයා මට බොරු කළේ? එහෙම කරන්න තිබුණ හේතුව මොකක්ද? මගේ හදවත දුකෙන් බර වෙනවත් සමගම මම සීට් එකට බර වුණා. මම කොපමණ වෙලාවක් එහෙම හිටියද කියන්න දන්නේ නැහැ. මට නිින්දත් ගිහින් තිබුණේ. මාව හැරුවේ ධර්මය අයියා කතා කරලායි. මල්ලි මේ හයර් එකක් ඇවි. නැගිටලා මේක ඵලයන්. හරි අයියේ. මම යන්න. එහෙම කියාගෙන නැගිට්ට මම
නෑරෙන් පිටට 6 2ක් යමට පිටත් වුණා. යන අතරතුරත් මම ඇය ගැන සිත සිතමයි 6 2 ගියේ. ඒ 6 2 ගිහින් නැවත එද්දී රෑ 7ට පමණ වෙලා තිබුණා. ට්‍රීවිල් එක නැවැත්තුවට පස්සේ මට මතක් වුණේ අද දවසටම මුකුත් කාලා නැහැ කියලා. ට්‍රීවිල් එකෙන් බැහැපු මම එතන තේ කඩේට ගිහින් මාළු පාන් එකයි වඩේ එකයි කාලා ප්ලේන් ටිකක් ගැහුවා. මුදල් ගෙවා දමා ට්‍රීවිල් එකට ගොඩ වුණේ ගෙදර යනවා කියලා හිතාගෙන. ට්‍රීවිල් එක පන ගන්නවනවත් සමගම ඇය සුරංගනාවියක් වගේ ට්‍රීවිල් එක ළඟට ආවා. හිතේ තිබුණ දුකටයි ඇය දැකපු සතුටටයි මගේ ඇස් වලින් කඳුළු බේරුණා. ඒක ඇය දකී කියලා ඉක්මනට මූණ හරවාගත් මා කඳුළු පිහදාගෙන ඇය සමග කතා කළා. නංගි මට ඔයා එක ටිකක් කතා කරන්න ඕනේ. වැදගත් දෙයක් කියන්න ඕනි මට. ඇයි අයියේ කලබලෙන් වගේ මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔයාට කියන්න තියෙන දෙයක් කියන්න. මම අහගෙන ඉන්නේ. ඇයි එහෙම කිව්වහම මම ට්‍රීවිල් එක ටිකක් අයින් කරලා නැවැත්තුවා. නංගි මම ඔයාට කෙලින්ම කියන්නම්. මම ඔයාට ආදරේ. ඔයාවයි දරුවවයි මම බාර ගන්න කැමතියි. ඔයා මොකද කියන්නේ? මම එහෙම කියලා ඇය දෙස බැලුවා. එයාගේ මූණේ තිබුණේ භයංකර පෙනුමක්. එයා එකපාරටම කියපු නිසා බය වුණාද දන්නේ නැහැ. මම පිළිතුරක් අපේක්ෂාවෙන් ඇය දෙස බලා සිටියා. ඇය එක වචනයක් කතා කළේ නැහැ. ඔහොම නිහඬව ටික මොහොතක් ගත වුණා. ඒ නිහඬ බව තවදුරටත් මට දරාගත නොහැකි වුණා. මම නැවතත් ඇයට කතා කළා. නංගි ඔයා මාත් එක්ක තරහ වුණාද? කතාවක් නැත්තේ? මා එසේ විමසූ විට ඇය hina වුණා. අනේ නෑ අයියේ මම ටිකක් කලබල වුණා. එකපාරටම අහුවාම ඒක මිසක් මම බය වුණා. අයියේ ඔයාලගේ ගෙදරින් මට කැමති වෙන එකක් නෑනේ ඉතින් මට බයයි. ඔයා බය වෙන්න එපා. ගෙදර කිසි කෙනෙක් මගේ වචනෙට පිටින් යන්නේ නෑ. මට ඔයාගේ වචන විතරයි ඕනේ. එහෙනම් මම කැමතියි. දැන් අපි යමුද? ඇයගේ කැමැත්ත දැනගත් මට දැනුනේ පුදුම සතුටක්. හරියට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. මට මාර සතුටුයි. මම සතුටින් උඩ පැන්නා. ත්‍රිවිලරය පණ ගැන්නූ මා ඇය කැටුව ඇයගේ නිවස බලා යාමට පිටත් වුණා. ඇය බහින තැනට ආපුවහම ත්‍රිවිලරය නැවැත්තුවා. උන් අපි ආවා. බහින්න නංගි. මා ඇයට කතා කළා. ඇය ත්‍රිවිලරයෙන් බිමට බැහැලා මගේ අතින් අල්ලගත්තා. බුදු අම්මෝ ඒ අතේ සීතල හරියට අයිස් කැටයක් වගේ. මගේ මුළු ශරීරයම කීරි ගහලා ගියා. මට පුදුම සතුටක් දැනුනේ ඒගේ ස්පර්ශයෙන්. මං අන්ධ මන්ද වෙලා ඉද්දී කතා කළා. අයියේ ඔයත් එනවද අපේ ගෙදර යන්න? අපේ අම්මලා එක්ක කතා කරලා එන්න පුළුවන්නේ. මේ මොනවද වෙන්නේ?
අද මම කැමති විදිහට හැම දෙයක්ම විසඳෙන්න යන්නේ. හා නංගි. යම්. ඔයා කතා කළොත් මම නෑවිත් ඉන්නවද? ඇය ළමයාවත් වඩාගෙන බෑගයක් එල්ල ගත්තා. පව්. මමත් යන්නේකේ ඇයට බර උහුලන්න දෙන්න බෑ. කෝ එන්න මගේ පැටිය තාත්ති ළඟට. මම දරුවාව ආදරෙන් වඩා ගත්තේ හදවතේ උපන් සැබෑම සෙනෙහසින්. ඒ දරුවා වඩාගත් වෙලේ සිටන් මම නිකන් වශී වෙලා වගේ ඇයි පසුපස වැටුණා. කැලෑ පාරක් දිගේ යනවා ඉවරයක් නෑ. මෙන්න එක පාරටම සොහොන් පිටියක් ළඟට වැටුණා. එවලේම ඇයගේ කටහඬත් රූපයත් වෙනස් වෙන්න ගත්තා. ඇයගේ ලස්සන පෙනුම වෙනස් වුණා. මම උඩටම බය වුණා එවලිනා. නංගි ඔයාට මොකද වුනේ? මං ඇහුවා. ඇයගේ කිසිම සද්දයක් නැහැ. මා දිහා බලා ඉන්නවා. හරියට මාව ගිලින්න වගේ. මම මගේ අතේ හිටිය ළමයා බිමින් තියන්න කොච්චර උත්සාහ කළත් ඒක කරන්නම බැරි වුණා. මෙන්න එකපාරටම ඇය වියරු වැටිලා වගේ hina වෙන්න පටන් ගත්තා. දැන් නම් මට තේරුණා මම කරදරයක වැටිලා කියලා. නමුත් මට එතනින් ගැලවෙන්න මොහොක වුණා. මේ නම් විශ්වලාගෙන හිටපු මෝහිනීම තමයි. මම කොපමණ කෑ ගැව්වත් හඬ පිට වුණේ නැහැ. මෙන්න ආයෙත් ඇයි hina වුණා පලාතම දෙදරන්න. ඊට පස්සේ ඒ කතා කළා. උඹාවේ මාව කසාද බඳින්න දෙයකෝ. මම තමයි මෝහිනී. මම කසාද බඳින්නේ උඹලගේ පොටුව කඩලා ලේබනෝ විතරයි. අනේ මට මොකවත් කරන්න එපා නංගි. මම අහිංසක කොල්ලෙක්. මම ඔයාට කරදර කරලා නෑනේ. ඔයා මොහිනී කියලා නොදැන ආදරේ කළේ. අනේ මම මරන්න එපා. නංගි කවුද බෝල නංගි? මම මොහිනී යකෝ. උඹ ආදරේ කළා නෙවෙයි. මම ආදරේ කරන්න සැලැස්සුවේ උඹව බිල්ලට ගන්න. උඹේ අහිංසකකම මට වැඩක් නෑ. මට ඕනිලේ ලේබොල ඕනිලේ. උඹ දැන් මගේ වශයෙන් ඉන්නේ. උඹට ගැලවුමක් නෑ. ළමයා අතට ගත්තා කියන්නේ උඹ වසඟ වුණා කියන එක. මාව බේරගන්න කවුරුත් නැද්දෝ? අයියෝ අනේ බේරගන්න. අනේ මට අනුකම්පා කරන්න. අයියෝ කවුරුත් නැද්දෝ? අනේ මොහිනී නංගි මට හරදර කරන්න එපා. අනුකම්පාව මොන අනුකම්පාවද? දැන් මම උඹේ බොටුව කඩනවා. එහෙම කියමින් ඇය මගේ ඇඟට පැන්නා. අතේ ඉඳපු ළමයා එවලේ මතුරුදහන් වුණා. ඒ අස්සේ බලුතරියේ නොනවත්වාම උඩු පුරන්න ගත්තා.
හරියට නිකන් මගේ ජීවිතේ ඉවරයි කියන්න වගේ. පුතු අම්මෝ මාර කුණු ගඳයි. ඒකේ ළඟ. මම මේකෙන් බේරෙන්න හිතාගෙන ඒකේ ඉන්නේ අල්ලලා විසි කරන්න හිතුවා. එකපාරටම මගේ අත ඒකේ පිට ඇතුලට කිටා බැස්සා. තෙතම තෙතට වලක් වගේ ඒ පිට පැත්ත. මම විගහට අත ඇදලා ගත්තා. අපෝ ඊයා කුණු පණුව පිරුණ සැරව මගේ අත පුරාම ගෑවි තිබුණා. මේක මගේ බෙල්ල කඩන්න අඹරන්න හදනකොටම මිනිස්සු දෙතුන් දෙනෙක් එතනට කඩා පැන්නා. එයාලා හිටියේ අමු නිරුවතින්. ළඟට ආපු මිනිස්සු අමු තිත්ත කුණු හරුප කියාගෙන මෝහිනී ළඟට ලං වුණා. අනපේක්ෂිත ලෙස උන සිදුවීම නිසා ඒකි බය වුණා. මගේ බෙල්ල අතෑරපු ඒකි පලාතම දෙදරන්න හෝ කියාගෙන කැලේට දිව්වා. අර මිනිස්සු මාව ඉක්මනට නැගිට්ටෙව්වා. මල්ලි කෑ ගහනවා ඇහිලා අපි ආවේ. අපි එහා පැත්තේ සොහොන් පිටියට පහළ බිබී හිටියේ. අපි සද්ද ආපු පැත්තට දුවලා එද්දි සිද්ධිය දැක්කේ. මෝහිනී හෙළුවට බය නිසායි අපි සරන් ගලවලා ළඟට පැන්නේ. හිතුවා වගේ මේකි දිව්වා. මල්ලිට කරදරයක් නෑ නේද? හරි හරි. දැන් මෙතනින් යමු. ඒකි ගියේ තරහින්. මල්ලි මොකද මේ කැලේ කරන්නේ? කොහෙද වාගේ ගම? ඕන් අහපු සියලු දේට උත්තර දීපු මම මුළු සිද්ධියම උන්ට කිව්වා. මල්ලි බේරුණේ 99. එන්න මා පාරට ගිහින් දාන්න. ඕන් මාව නැදි කරගෙන ට්‍රීවිල් එක ළඟට ආවා. මම මුලින්ම වතුර බෝතලේ අරන් අත සෝදාගත්තා. අප්පිරියාවේ බෑ. අයියේ ඔයාලට ගොඩාක් පින් මාව බේරගත්තට. එහෙම කියමින් ඔවුන් සමග බෙලික්කඩේ හන්දියට ආවා. ඔවුන් එතනින් බැස්සා. ඔවුන්ට මුව නොසෑහෙන්න ස්තුති කරපු මා එක පින්නේ ගෙදරටම ආවා. ආපු ගමන් මුලින්ම මම නාගත්තා. මම කොච්චර බය වුණාද කියනවනම් ගෙදර සමග කතා කරන්නවත් මට වචන ආවේ නෑ. මම ෆෝන් එකේ පිරිත් දාගෙන නිදා ගන්න ඇඳට ගියා. පහුවදා මට හොඳටම උණ හැදිලා. උණ විකාරෙන් කියවලා. ගුරුනාන්සේ මාම ගෙන්නලා වතුර මතුරලා නූලක් එහෙම දාලා තමයි මගේ බය අඩු වුනේ. මම මොනතරම් රැවටුණාද ඒකිට. තව නූලෙන් අද මම ජීවතුන් අතකට නෑ. මේ සිදුවීම වෙලා අවුරුදු ගාණක් ගෙවිලා ඉවරයි. දැන් මම කසාද බැඳලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. එදා සිදුවීමෙන් පසු මම ත්‍රිවිල් 6 කළේත් නෑ. මම දැන් වෙන තැනක ආයතනයක රියදුරෙක් ලෙස සේවය කරනවා. මේ වගේ සිද්ධි ඕනෑම කෙනෙකුට ඕනම තැනක ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න.